මාසයකට ලක්ෂ ගණනක ස්ථිර ආදායමක්. පැල අපෙන්, අස්වැන්නත් අපෙන්. ඔබ කල යුත්තේ මුදල් ආයෝජනය කිරීම විතරයි. මේ දවස්වල Facebook, TikTok එකේ මෙන්න මේ වගේ දැන්වීම ඔබත් දැක්ක නේද? හැබැයි පරිස්සම් වෙන්න. මේ සරුසාර වගා ව්‍යාපෘති පිටිපස හැංගිලා තියෙන්නේ ඔබේ ශේෂතම කොල්ලකන මහා පරිමාණ මුදල් වංචාවක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මේ දවස්වල ලංකාවේ රැල්ලක් වෙලා තියෙන වගා ව්‍යාපෘති වංචා ගැනයි. මේ වංචාව සිද්ධ වෙන්නේ කොහොමද? මුලින්ම ඔවුන් වැනිලා, අගවුඩ්, සඳුන්, සේර වගේ ඉහළ ඉල්ලුමක් තියෙන වගාවන් තෝරගන්නවා. ඊට පස්සේ ඔබට කියනවා එක පැලයකට හෝ බිම් කොටසකට මෙන්න මේ වගේ මුදලක් ආයෝජනය කරන්න කියලා. මුල් මාස කිහිපෙදී ඔවුන් ඔබට පොරොන්දු වුණු මුදල හරියටම ගෙවනවා. ඒ මුදල් ලැබෙන්නේ වගාවෙන් නෙවෙයි. අලුතින් ඒ ව්‍යාපෘතියට එකතු වෙන වෙනත් අයගේ සල්ලි වලින්. මේකට කියන්නේ පොන්සි ක්‍රමය කියලා. සල්ලි එකතු කරලා උපරිම මට්ටමට ආවට පස්සේ මේ සමාගම් එක රැයකින් කාටත් හොරෙන් අතුරු දහන් වෙනවා. එතකොට අපි කොහොමද මේ හොරුන්ව අඳුරගන්නේ? ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි එක තමයි බැංකු වලට වඩා අධික පොලියක් හෝ අස්වාභාවික ඉහළ ලාභයක් කෙටි කාලයකින් පොරොන්දු වෙනවා. දෙවෙනි එක තමයි අලුත් සමාජිකයන් හඳුන්වා දුන්නොත් වැඩිපුර කොමිස් දෙනවා කියන බලපෑම. තුන්වෙනි එක තමයි ව්‍යාපෘතියේ නීත්‍යානුකූලභාවය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ගැන ඇහුවාම මග හරිනවා. හතරවෙනි එක තමයි වගාබිම් පෙන්වීමට අකමැති වීම හෝ එකම වගාබිම පෙන්වා දහස් ගණනකින් මුදල් එකතු කිරීම. ඔබේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි බේරගන්නේ කොහොමද? කරුණාකර මතක තබා ගන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයකට මහ ජනතාවගේ මුදල් තැන්පතු බාර ගන්න නීතිමය අයිතියක් නැහැ. ඕනෑම ආයෝජනයකට කලින් එම සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිසි ලෙස ලියාපදිංචි වී ඇද්දයි සොයා බලන්න. ඔවුන් දෙන ගිවිසුම් පත්‍ර නීතිඥයෙකු ලවා හොඳින් කියවා තේරුම් ගන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අහන්න ඇත්තට මේ වගාවෙන් එච්චර ලාභයක් ගන්න පුළුවන්ද කියලා. අධික තණ්හාව සහ ඉක්මනින් පොහොසත් වීමේ ආසාව නිසා ඔබේ ජීවිත කාලයම විනාශ වෙන්න දෙන්න එපා. මේ වීඩියෝ එක ඔබේ යාළුවන්, නෑදෑයන් අතරේ ෂෙයා කරලා ඔවුන්වත් දැනුවත් කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි. Oh, it's so good.